ගුඩ් මොර්නිං යාළුවනේ. ඔයාලා වීඩියෝ එකක් ඉල්ලලා තිබුණා හම්බන්තොට තියෙන බර්ඩ් පාක් එකේ වීඩියෝ එකක් කරන්න කියලා. අපි ගිහිල්ලා බලමු මේ කොහොමද කියලා. ඇත්තට මේ පැත්ත හරියටම ලස්සනයි. ඔයාලට මේ පොඩි යරකම් මේ පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ. අපි කුරුල්ලෝ ගාටම ගිහිල්ලා බලමු මේ කොහොමද කියලා. ඇතුළට ගිහිල්ලා බර්ඩ් පාක් එකට යන්න තියෙන්නේ මෙතනින්. මේන් ගේට් එක තියෙන්නේ මෙතන. අපි ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මෙතන තමයි ටිකට් එකක් ගන්න ඕනේ. මෙතන ටිකට් එකක් කරන් ඇතුළට යන්න. මෙතන ලස්සන මේ කුරුල්ලෙක් වගේ මේ අනුරුවක් හදලා තියෙනවා. මේ මමත් ඇත්තටම හිතුවා කුරුල්ලෙක් කියලා. ඇත්ත කෙනෙක් කියලා. බලනකොට ඒක යකඩෙන් හදලා තියෙන්නේ. ඒක ලස්සනට ඒක නිර්මාණය කරලා තියෙනවා. මට පේන දේ නිකන් පැස්බරෙක් වගේ නේ. ඒ වගේ අනුරුවක් වගේ. අපි මෙතන ඉස්සරහට පොඩක් ගිහලා බලමු. මෙයාලා මේ දැන් ඉඳලා නෝටිස් එහෙම දාලා තියෙනවා. විශේෂයෙන්ම කියන්නේ යාළ මේ සතුන්ට කෑම දෙන්න එපා. මේ යාළ කුඩු ගාවට ගිහිල්ලා මේ වැඩිපුර කෑ ගහන්න එපා. මේ යාළ මොකද බය වෙනවා මේ කුරුල්ලෝනේ ඉන්නේ. යාළ හැමතැනම උතන මේ නෝටිස් දාලා තියෙනවා. ඒ කියන්නේ මෙයාලා වට කරලා ඔය මේ වැටක් වගේ ගහලා තියෙන. වැටෙන් එහා පැත්තට කියන පැනලා කුඩු ළඟට ලං වෙන්න එපා. මොකද යාළ පමණක් කුරුල්ලෝ ඉන්න පොඩ්ඩක් කලබලකාරී වෙන්න පුළුවන්. එහෙනම් මේ යාළ පොඩ්ඩක් ඔය දීලා තියෙන උපදෙස් පොඩ්ඩක් පිළිපදින්න ඔයාලා මෙහාට එනවා නම් මේක බලන්න.
මේ ලස්සන අර මොනර විශේෂ ඉන්නවා මේ ගැන අපේ එදිනෙදා දකින්න මේ මොනර වර්ග නෙමේ. ඒ හැඩරුව තමයි උනාට යාලා පාටින් පොඩ්ඩක් වෙනස්. මේ මෙතන ඉස්සරහ වලට පෙන්වන කූඩුවේ ඉන්නෙත් ගැන විශේෂ ජාතිය මොනර වර්ග ජාතියක් ඉන්නේ. මෙයාලගේ පාට වුණත් ලං වුණා බැලුවට පස්සේ සාමාන්‍ය මේ අපිට එදිනෙදා ජීවිතේ දකින මොනර ජාති වගේ නෙමෙයි. මේ පාට නෙමෙයි. සම්පූර්ණ වෙනස් අර අමුතු මේ පාටක් යාලගේ තියෙන්නේ. එතන මේ කූඩු ටිකේ මේ කියන්නේ මෙතන කූඩු 4ක් වගේ තියෙනවා 4-5ක් වගේ තියෙනවා. මේ දික්කේ දිගටම ඉන්නේ ගිරා විශේෂ ජාතිය. ගිරව් තමයි. ඒ කියන්නේ ගිරව් වල ප්‍රභේද වර්ගයක් ඉන්නේ මෙතන. කූඩෙන් කූඩුවට. ඔයාලට මම එකින් එක එක්ස්ප්ලেইন කරන්න යන්නේ මේ ඔයාලට මම පෙන්නන්නම් මේ ඔයාලා බලන්න මම බෝඩ් එකත් එක පෙන්නන්නම්. ඒ කියන්නේ ඒකේ නමත් එක්ක මෙතනත් මේ ඉන්නේ ගිරා විශේෂ ජාතියම තමයි. එයාලට අනිත් අයට වගේ නෙවෙයි. මොකද එයාලට මේ කූඩු වලට උඩින් වතුර බට එහෙම හයි කරලා තියෙනවා. මොකද මෙයාලට ප්‍රශ්න ටිකක් දරන්න අමාරුයි මේ සත්තු ජාතියට. ඒ කියන්නේ මේ ගිරව්ම තමයි මේ ප්‍රභේදයට පොඩ්ඩක් අර රස්නේ දරන්න අමාරුයි. හින්දා මෙයාලගේ හැම කූඩුවක් උඩින්ම වතුර බට හයි කරලා තියෙනවා. නිතරම වගේ මහන්නේ ජල වාෂ්ප වගේ කූඩුවට වැටෙන්න තමයි මෙයාලට සලස්සලා තියෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන මේ රස්නේ එයාලට දරා ගන්න බැරි හින්දා ඔය කූඩුවට දැන් එහා පැත්තේ තියෙන කූඩුවත් ඒත් එහෙමයි. ඔය කූඩු ටිකටම ඔක්කොටම වෙනම ජනනල පද්ධතියක් මේ සම්බන්ධ කරලා තියෙන යාලට. මේ පැත්තේ කූඩුවෙත් මේ ඉන්නේ ඒත් මොනර ජාතියක්ම තමයි. අපි ඉස්සරහට ගිහින් පොඩ්ඩක් බලමු තා මොනවද බලන් තියෙන්නේ කියලා.
මෙතන ඇතරම තියෙන මේ ලොකු කූඩුවක් වගේ තියෙන මෙතන මැකෝ වර්ගයටයි ගිරජ් ජාතියක්. ඒ කියන්නේ ගිරා වර්ග කියන ප්‍රභේද 4ක් තියෙනවා මේකම කූඩුවේ. ප්‍රභේද 4ක් ඉන්නවා. මේ ඔයාලට මම බෝඩ් එකේ පෙන්නන්න මොන ජාතියෙන්ද ඉන්නේ කියලා. මේ ඔක්කොම ඉන්නේ මෙතන එකම කූඩුවේ. ඒ කියන්නේ වර්ග 4ක් ඉන්නවා මේ කූඩුවේ. දැනට මේ කූඩු කරලා එකින් එක මම ඔයාලට පෙන්නගෙන යන්න. මේ පැත්තේ තියෙනවා මේ සත්තු වර්ග වගේ කුරුල්ලම තමයි. කුරුල්ලෝ කියවට යාලා නිකන් පැස් බරාලා වගේ පොඩ්ඩක් උස්සයි. ඒවට පැස් බරාලා නෙමෙයි. යාලා ටිකක් අර මේ හැඩරුව තියෙනවා. ඒ වුණාට මේ යාලා පැස් බරාලා නෙමෙයි. ඒ ගාණ්ඩ වගේ කියන්නේ උස්සයි. මම ඔයාලට බෝඩ් එක පෙන්නන්නම්. ඒක කියන සම්පූර්ණ විස්තරය මේ බෝඩ් එකේ දාලා තියෙනවා. ඒ දිගටම ඉන්නේ මේ යාලගේ කට්ටිය තමයි. ඒක උතන කූඩුවට එහා පැත්තේ කූඩුවෙත් ඉන්නේ යාලගේ වර්ගෙම අය. මෙතන මම අර ඔයාලට කිව්වා වගේ පාට එක එක අමුතු පාට වලින් ඉදිරියට මාර කැමරාව ලං කරලා පෙන්නන්න. බලන්න මේ කුරුල්ලොන්ගෙත් මේ පාට ටිකක් වෙනස්. කියන්නේ එක්කෙනාට එක්කෙනා මේ පාට වෙනස්. රතන බෝඩ් 4ක දාලා තිබුණේ මට ඉතින් එහෙම වෙන්නේ ඒ විදිහට වෙන්නේ නැති මෙයාලා මේ වර්ග කරලා ඇත්තේ. එකම මේ ගිරා විශේෂයේ උනාට පාටින් මෙයාලා ගොඩක් වෙනස්. බලට කලින් පෙන්නුව අයම තමයි මෙතන ඉන්නේ මේ දැලෙන් එහා පැත්තේ මේ පැත්තේ. මම පුළුවන් නම් මේ ඔයාලා උදේ වරුවේ වගේ එන්න බලන්න. මේ හත් කොට ටිකක් මේ වීඩියෝ කරනකොට පොඩ පරක් වුණා. එහෙනම් පොඩක් අර ඉරේලිය වැඩි හින්දා මේ යාලා පොඩ්ඩක් බලාගන්න අමාරු. කියන්නේ කැමරාවට පොඩ්ඩක් ඉරේලියත් එක්ක පොඩ්ඩක් අමාරුයි මේ වීඩියෝ කරන්න. පුළුවන් නම් උදේ වරුවේ එන්න බලන්න. ඔයාලට මේක ඇතුලේ ඇවිදින්න ලේසියි. මොකද අවුවත් එක මේ ටිකක් සැරයි මේ හවස් වෙන්න.
මෙතන මේ කුරුල්ල විශේෂයක් ඉන්නවා මේ යාලා පොඩ්ඩක් මේ අර ගස් යටට වෙලා වගේ තමයි ඉන්නේ මේ ඔයාලට මම පෙන්වන්න try කරන්න මේ පේනේද දන්නේ නැහැ මොකද මේ අවුවත් එක්ක යාලා මේ සාමාන්‍ය එළියට වගේ මේ එළිය වගේ ඇවිදලා කියලා ඉන්නේ මේ ගස් අස්වලට වෙලා වගේ තමයි ඉන්නේ මෙතන මේ ගහ යට වගේ හිටියේ මේ මම ඔයාලට පෙන්වන්න පේනවද දන්නේ නැහැ මේ දැලත් එක පොඩ්ඩක් පේනවා අඩුයි මේ මෙතනත් එහෙමයි මේ කුරුළු විශේෂය එයාත් ඉන්නේ මෙතන මේ උණ පඳුරක් තියෙනවා මේ යටට වෙලා තමයි ඉන්නේ එයාට බය නැහැ කොහොම හරි මම මේ එයාලා ලං කළාම කැමරාව එක මේ ලං කළාම වීඩියෝ එකක් ගත්තා මේ එයාලා බය නැහැ එහෙම මට කට්ටියට හුරු වෙලා වෙන්නේ නැත්නම් මේක ඇතුළට ගොඩක් කඩේ ඉනවනේ එයාලට මේ මට දැන් මිනිස්සුන්ට හුරු වෙලා වගේ ඒ වුණාට මේ ඔයාලා එහෙම කැම දෙන්න යන්න එපා මේ ඒකට එයාලා කියලා තියෙන කැම දෙන්න යන්න එපා කියලා මොකක් හරි විශේෂ හේතුවක් ඇති ඒ හින්දා බලා ඇවිල්ලා මෙයාලා බලලා මේ සුන්දරත්වයේ විඳලා යන්න මෑම දෙන්න අල්ලන්න යන්න මෙයාලා බය කරන්න එහෙම යන්න එපා මේ මෙතනත් ඉන්නේ මේ මොනර විශේෂයක්ම තමයි මම ඔයාලට මේ කැමරාව ලං කරලා පෙන්නන්න ඒතර අපේ එදිනෙදා ජීවිතය දකින මොනර ජාති වගේ නෙමෙයි මෙයාලගේ පාට ටිකක් වෙනස් මිශ්‍ර පාටක් වගේ තියෙන්නේ අතරම කිව්වොත් මේක ඇතුලේ ගොඩක් දේවල් බලන්න තියෙනවා. මොකද වීඩියෝ එක ගොඩක් දිගයි. ඇතුලේ තරමට බලන්න දේවල් තියෙනවා. ඔයාලට මේ කොටස් දෙකකට මම මේ වීඩියෝ එක ගේන්න. අද පළවෙනි කොටස මේ අරන් එන්නේ.
දෙවෙනි කොටස ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. එහෙම වුණොත් මම ඔයාලා දෙවෙනි කොටස අරන් එන්න පුළුවන්. ඒක වීඩියෝ එක පාර්ට් දෙකකට දාන්නේ. මොකද මේක ඇතුළේ ගොඩක් දේවල් බලන්න තියෙනවා. තව ලස්සන තැන් තියෙනවා මේක ඇතුළේ බලන්න. ඒ ටික මට ඔයාලට අරන් එන්න විදියක් නැහැ. මොකද වීඩියෝ එක දික් වෙන හින්දා. ඔයාලට දෙවෙනි කොටසක් ඕන නම් මේ කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මේ ඔයාලට මේ වීඩියෝ එක අරන් එන්න. එහෙනම් මේ අදට මෙතනින් වීඩියෝ එක නවත්තනවා. වීඩියෝ එක බලන්න. බලලා හොඳ නම් ෂෙයා කරන්න. ෂෙයා කරලා ලයික් කරන්න. ලයික් කරලා මේ වීඩියෝ එක අනිවාර්යෙන් channel එක මේ subscribe කරලා තියාගන්න. notification bell එකත් ඕල් දාලා තියාගන්න. මේ අනිවාර්යෙන් වීඩියෝ එක අරන් ආපුවම ඔයාලට notification එකක් එන්න. එහෙනම් ජය වේවා. අදට මෙතනින් නවත්තනවා.